අයිෂ බෝග සිල් දෙනාට මම ගෙනවා මගේ අර පරණ තුන් දෙනාට ගෑනු ළමයි දෙන්නෙක්. හරි අපි බලමු මේගොල්ලෝ කොහොමද දාන්නේ කියන එකට. මුලින්ම ඉතින් මෙයාලව හිටපු ටැංකිය මාරු කරගන්න ඕනේ. මේගොල්ලෝ ඉන්නේ මගේ මේ තාපෝලින් ටැංකිය එකේ මාරු කරන්න ඕනේ. මං ගාව තියෙද්දි පරණ සිමෙන්ති බෝල් එකක් මම මේකට ලයින් කරගත්තා ගානට. අලුත් ටැංකිය සෙටප් කරන විදිය මම දාලා තියෙන්නේ පරණ වීඩියෝස් වල. වෙනද වගේම රොක් සෝල්ටුයි ඇන්ටික්ලෝ එකයි දාලා මම මේක හදා ගන්නවා ටැංකියට මාළු දාන්න කලින්. ගුරාමි බෑග් එක පිටින්ම මෙහෙම විනාඩි 20ක් විතර දාගත්තා. ගුරාමින්ට නම් ඉතින් මෙච්චර කැටයන් ඕනේ නැහැ. හොඳ මාළු වර්ගයක් ගුරාමි කියන්නේ. රයිට් මම දැන් කොල්ල තුන් දෙනාව දා ගන්නවා පරණ ටැංකියෙන් අලුත් සෙටප් එකට. බලමු මේගොල්ලන්ගේ රියැක්ෂන් කොහොමද කියලා. දැන් බෑග් එකේ හිටපු ගෑනු සතු දෙන්නවත් මම මෙතනට එක්කව කරගන්නවා හිමීට. පිරිමි සතු තුන් දෙනා නම් මාරිද දඟලන ගත්ත හරියට නිකන් සෝමාලියාවට පාන් වගේ. මෙයාලව බ්‍රීඩින් දාන වීඩියෝ එකකින් ඊළඟට හම්බෙමු. මම ඒකට මේගොල්ලෝ ගෙනාවේ. මගේ පරණ වීඩියෝස් වලත් මම දාලා තිනවා මම මාළු ඔස්තාර් කෙනෙක් නෙමෙයි. මගේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක මේ බෙදාගන්නේ.